මේ තියෙන්නේ මම ඔයාලට කිව්ව විදිහට මේ බ්‍රීඩ් කරන්න හිතාගෙන ගහපු ටැංකි ටිකක් ටැංකි තුනක් දැනට ගහලා තියෙනවා අඩි 2.2 ටැංකි දෙකක් ගහලා තියෙනවා අඩි 2යි අඩි 4.2 ටැංකියක් ගහලා තියෙනවා ඊටත් වැඩි 4ක් නෙමෙයි අඩි 5ක් වගේ සෙට් වෙනවා අඩි 2.5ක් වගේ වෙන එක ටැංකියක් මේ පොඩි ටැංකියක් ඉතින් මේ විදිහට දිගටම මේ අඩි 4.2 ටැංකි ටිකක් තමයි ගහන්න බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තේ මේ ලයින් එකේම වටේටම ගහගෙන යනවා දැනට ඉතින් මේක පටන් ගන්න මේක විතරයි ගහලා තියෙන්නේ ඉතින් මම දැනට බ්‍රීඩ් වෙන්න මම කිව්ව විදිහට දාලා තියෙන්නේ මම කිව්වාලට ඉස්සරහට මගෙන් ගන්න පුළුවන් වේවි එකම වර්ගයේ ගප්පි ඒ කියන්නේ මික්ස් ගප්පි නැතුව එක වර්ගයක් ගප්පි ගන්න වලට පුළුවන් වෙයි මම දැනට බ්‍රීඩ් වලට දාලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ කොහාකෝ සෙට් එකක් ඉන්නවා ඒකේ කොහාකෝ සෙට් එකක් ඉන්නවා මේක ඉන්නවා කෝබ්‍රා සෙට් එකක් කෝබ්‍රා සෙට් එක නම් ඇත්තටම මාර පොල්ටි ඇඩිය පේන්නේ නැහැ මේ වීඩියෝ එකට මේ වතුර හෙලවෙන හින්දා මේක ඉන්නේ කෝබ්‍රා සෙට් එකක ඉතින් මේක ඉන්නවා ඔයගොල්ලන්ට පේනවා නැති මේක ඉන්නවා කොයි සෙට් එකක් ඉතින් මහලු කොර නැහැ සාමාන්‍යයෙන් ජෝඩු කියන්නේ මේක එකට තුනට අනුපාතයෙන් තමයි දාන්නේ සාමාන්‍යයෙන් ගෑනු සත්තු තුන් දෙනෙක්ට එක පිරිමි සතෙක් වෙන්න දාන්න ඕනේ ඉතින් ඒ විදිහට තමයි දාලා තියෙන්නේ එතකොට ගෑනු සත්තු මේකෙත් ඉන්නවා සාමාන්‍යයෙන් 6ක් 7ක් ඊට පස්සේ පිරිමි සත්තු ඉන්නේ දෙන්න හැරි තුන් දෙනා හැරි මේකෙත් ඉන්න ඔය විදිහටම පොඩ්ඩයි ගෙනාලා ඉතින් බ්‍රීඩ් වලට දාලා තියෙන තැනට බ්‍රීඩ් වලට අර හොඳම ක්වොලිටි සත්තු ටිකක් තමයි තෝරලා බ්‍රීඩ් වලට දැම්මේ ක්වොලිටි නැති සත්තු අයින් කරලා ඉවරලා ඉතින් ඔච්චරයි සෙට් උනේ මට ඉතින් බලමු මේකෙන් පොඩි බ්‍රීඩ් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන් වෙයි තාම මේගොල්ලෝගේ කෑම ටික මම ඕඩර් කරේ නැහැ ඇපෙක්ස් එක දෙන්න ඕනේ මේ ඇපෙක්ස් එකට තමයි මාල් ටික ඉක්මනට පැටවුතුත් දානවා ඊට පස්සේ පැටවුන්ට දුන්නා ඒක ලොකු වෙනවා ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ පැටවු සෙට් එකක් ඉන්නවා දැනට පැටවු 30ක් විතර මම අයින් කරලා තියෙන්නේ ඉතින් ඊට කලින් දැන් ආපහු තව සෙට් එකක් දාන කලින් තව ටැංකියක් ගහ ගන්න ඕනේ මෙතන මොකද සාමාන්‍ය ලොකු තරමට පොඩ්ඩක් මාල් ටික වෙන් කරන්න ඕනේ ගෑනු සත්තු පිරිමි සත්තු වෙන් කරන්න තියෙනවා ලොකු වැඩ ගොඩක් තියෙනවා ඉතින් ඊටට වැඩිය වැඩේ ලේසි නැහැ ඉතින් කැපකිරීම් ටිකක් කරන්න තියෙනවා ඉතින් බලමු ඉස්සරහට මොකද කෑම වලට සෑහෙන්න මිලයි ඉතින් බලමු කොහොම හරි ලයින් එකක් ගහන්න බලනවා ඉතින් පටන් ගත්ත වැඩේ කොහොම හරි ලයින් එකක් ගහනවා ඉතින් බලමුකෝ අපි ඉස්සරහ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි කොහොම හරි මම බලාපොරොත්තු වෙන්නේ මේ සෙට් එකෙන් දැනට පොඩි සෙට් එකක් බ්‍රීඩ් කරලා ටිකක් ටැංකි ටිකක් ගහලා ඒ වෙයි හරි නැත්තම් මගේ මඩ පොකුණ තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැනට තියෙන තත් මඩ පොකුණ ඒක තාම දැල් ටික ගැහුවේ නැහැ දැල් ටික ගහලා ගන්න ඕනේ මඩ පොකුණ දැල් ටික ගහලා මේකේ දැනට ඉන්නවා මොසැම්බික් සෙට් එකක් මොසැම්බික් සෙට් එකක ප්ලේටි සෙට් එකක ඉන්නවා ඒක නිකන් අර මම මදුරු බොනට වගේ දාපු සෙට් එකක් ඉන්නේ ඒක ඉතින් කොහොම හරි මේකේ දැල් ටික ගහගෙන ඉවරලා වැඩි පටන් ගන්න ඕනේ ඒකට තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේකේ වතුර ටික අයින් කරලා අලුහුණු පාරක් ගහලා අලුතෙන් වතුර පුරවලි ඉවරලා බලනවා ඉතින් අපි සෙට් එකක් බෝ කරන්න පුළුවන්ද කියලා ලොකු කරන්න මේකේ බලාපොරොත්තු වෙන්නේ අර ටැංකිය වලින් පොඩි මාළු අරගෙන මේකට දාලා ලොක් කරගන්න දැල් ටික ගහ ගන්න ඕනේ ඉතින් දැල් වලටත් යනවා 4000ක් ඉතින් ඒක සැරේ දරා ගන්න අමාරුයි කොහොම හරි ලයින් එකක් ගහ ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් කොහොම හරි උන්ට වෙනවා ඉතින් මේක නම් ඒකල ඇත්තටම මොන මේ පහුගිය දවස් ටිකේ මාර විදියට පෑවුවා ඒත් හිඳුන්නේ නැහැ මේක. විතර තියෙන කිරිමැටි පොළවක් තියෙන්නේ ඒකින්ද මාර chance එකක් මෙතන මේ මඩ පොකුණ ලේසියෙන් හිඳෙන්නේ නැහැ. ඉතින් අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන් ඉස්සරහට කොහොම හරි කැපකිරීම කරලා ඉවරලා මේක ගොඩ දාගත්තොත් අපි බලමු ඉතින් ඉස්සරහට කොහොම හරි ලයින් එකක් ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට මගෙන් මේ විදියට අපි ගන්න පුළුවන් වෙයි එක වර්ගයකින්. පෙන්නන්නම් දැනට අර මම ඔයගොල්ලන්ට කලින් මම දැම්ම සිල්ලර පමණයි කියලා මික්ස් ගප්පි සෙට් එකක් එකෙන් පොඩි ප්‍රමාණයක් ඉන්නේ කට්ටිය අරගෙන ගියා ඊට පස්සේ මම මොලි සෙට් එකක් ගේන බලාපොරොත්තු වෙමින් ඉන්නවා විකුණන්න බලාගෙන ඉස්සරහට බලමු ඉතින් සල්ලි නැතුව තමයි ඉන්නේ කොහොම හරි ලයින් එකක් ගහන්න ඕනේ ඉතින් මෙන්න මේක ඉන්නේ ඔයගොල්ලන්ට වෙනවා ඇති කොයි ගප්පි සෙට් එක දැන් මේගොල්ලොන්ට මම ටීල් එක දා ඔන්න දැන් දැක්කේ මම පැටව ටිකක් දාලා කෝබ්‍රා එකේ කෝබ්‍රා ගප්පින්ගේ පැටව ටිකක් දාලා තියෙනවා මම දැන් දැක්කේ ඒක පැටව 10ක් 20ක් දාලා තියෙනවා. ටික දැන් අයින් කරගන්න වෙනවා අපිට. දවස ගන්න ඉතින් උදේට ඇවිල්ලා බලනවා පැටව දාලාද කියලා. මම ඉන්නේ වීඩියෝ කරන වෙලාව තමයි දැක්කේ පැටව ටිකක් දැකලා කොහොම හරි පැටව ටික කාලා වෙන්නේ නැති පොඩි ප්‍රමාණයක් ඉන්නේ.
ටික දැනට කොහොම හරි අයින් කර ගන්න ඕනේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මම පෙන්නන්න බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් පැටව සෙට් එකක් ඉන්නවා. මේ ටික අපි ඇල්ලලා මේකට දාගමු. මේක ඉන්නේ සාමාන්‍ය දවස් දෙකේ පැටව ටිකක් ඉන්නේ. සතියක් විතර එකතු කරලා වෙන කරන්න වෙනවා. ඉතින් ආපහු අලුතෙන් සෙට් එකක් දාන්න වෙනවා. ඉතින් බලමු අපි ඒක ඉස්සරහට. දැනට මේ පැටව ටික අපි අයින් කරගෙන ඉමු. මම මේ කොට්ටෙන් තමයි දැනට පැටව අයින් කරන්නේ. මේ ඊට වැඩි පොඩි කොට්ටක් පාවිච්චි කරන්න වෙනවා. මේක ලොකු වැඩි. ඉතින් පැටව ටික අල්ලලා එහෙම මේකට දානවා. මේක ඉන්නවා සාමාන්‍යයෙන් පැටව 10ක් විතර මම දැක්කා. අපි බලමු. 6ක් දැම්ම දැන්. මේක ඉන්නවා යට ඉන්නේ පැටව ටික. ඉන්නවා සාමාන්‍යයෙන් 20ක් විතර ඉන්නවා මට හිතෙන්නේ. දැන් සාමාන්‍යයෙන් 10ක් වගේ වැටුණා. මේකේ පෝර කවර ආස්සේ ඉන්නවා මෙන්න. මහමුත් වෙනවා. හරි අමාරුයි මම ලොකු සෙට් එකක් එක අල්ලන්න ගියාම ඉතින් දැක්ක ගමන් පැන කනවා. ඉතින් කොහොම හරි උන්ගෙන් බේර ගන්න ඕනේ ඉක්මනට. සාමාන්‍යයෙන් උදේට තමයි බලන්නේ. සාමාන්‍යයෙන් උදේට බැලුවා පස්සේ පැටව දාලා නම් පේනවා. කොහොම හරි මේක නම් අද උදේ මට බලන්න බැරි වුණා. සමහරවිට උදේ වෙන්නදී දාන්න නැති පැටව සෙට් එක. මම හිතන විදිහට මම ඒක හරියටම දන්නේ නැහැ මේගොල්ලෝ පැටව දාන ටයිම් එක ගන්න. පැටව ටික හතර වටේ ගිහලා ඉන්නේ රේසි නැහැ අල්ලන්න. කොහොම හරි 15ක් විතර අල්ලලා දැම්ම දැනට. කොහොම හරි එක සැරේ දානවා පැටව සාමාන්‍යයෙන් හොඳ මාළු වෙන්න සාමාන්‍යයෙන් පැටව 40ක් 50ක් ඊටත් වැඩි දානවා මට හිතෙන්නේ. කොහොම හරි ඉතින් මේ කට්ටියකින් බේර ගන්න එහෙනම් අමාරුයි මේගොල්ලෝ කනවා. ඉතින් සාමාන්‍යයෙන් දැක්ක ගමන් අයින් කරන්න ඕනේ බඩු. එච්චර දැනට පෙන්නේ තා ටීකින් ආපු පොඩ්ඩක් බලන්න එතකොට පේනවා. ඉතින් කොහොම හරි මේ වර්ග දෙකම එකට තමයි දාන්නේ මේ ටැංකියට. දාලා ඉතින් ලොකු වෙනකොට ඉතින් අපිට වෙන් කර ගන්න පුළුවන් හින්දා ඉක්මනට තා ටැංකියක් දැන් ලෑලි ගහන ගමන් ඉන්නේ. තව ටැංකි ටිකක් ගහන්න කොහොම හරි තා ටැංකි තුනක්වත් ගහ ගන්න ඕනේ මේ සෙට් එක වෙනුවෙන්. මේ සෙට් එක පොඩ්ඩක් අර ටැංකි ලොකු වෙන සයිස් එකට පොඩ්ඩක් දාගන්න. ඉතින් ටැංකි ටැංකි තුනක්වත් තියෙන්න ඕනේ. කොහොම හරි බලමු ලයින් එකක් ගහ ගන්න අපි ඉක්මනටම. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පාම් එකේ පළවෙනි වැඩ කටයුතු ආරම්භ වුණේ. ඉතින් මම හිතනවා කොහොම හරි ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා. ඔයගොල්ලොත් මට සුබ පතන්න. ඉතින් channel එකට අලුතෙන් එක්ුණෙක් කෙනෙක් නම් channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. Facebook page එකෙන් බලන කෙනෙක් නම් ඉතින් page එකත් follow කරගෙන යන්න. FB page එකත් follow කරගෙන යන්න. ඉතින් මගේ YouTube බලන යාළුවෝ ඉතින් මගේ මාළු පිස්සෝ page එක තියෙනවා FB එකේ. සාමාන්‍යයෙන් මම මාළු set එකක් විකුණන්න එහෙම වුණාම ඉක්මනටම දාන්නේ FB එකට තමයි. YouTube එකටත් වඩා ඒකින්ද ඔයගොල්ලෝ ගිහිල්ලා මගේ FB page එක follow කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් ඔයගොල්ලොන්ගෙන් ඉතින් කැමති නම් ගිහිල්ලා follow කරලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මම මාළු ඉතින් ඉස්සරහට තව සිල්ලර ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මොලි සෙට් එකකුත් බලලා ඉන්නේ. ඒ සෙට් එකත් බස්සන්න බලාපොරොත්තු වෙනවා. දැන් ටැංකි ටිකෙත් ඉතින් මාල් නැති හින්දා ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ටැංකි ටිකත් ඔය ගාම. ටැංකි ටිකේ දැන් ඇත්තටම මාල් නැහැ. ඉතින් මට ගංආර දීපේක නම් මාර මවුල් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙන්න මේක මට ඔයගොල්ලන්ට පෙන්නන්න අවශ්‍යුණා. තව සෙට් එකක් මම මේකේ දාලා ඉන්නවා. මේක ඉන්න හොඳ බඩිලිය සෙට් එකක් ඔයගොල්ලන්ට වෙනවා. ඉතින් මට මේකේ වර්ගේ තාම හරියට හිතා ගන්න බැරුව ඉන්නේ මේ ගප්පි සෙට් එකේ වර්ගේ නා. මාර ලස්සනයි ගප්පියා. මම ඔයගොල්ලන්ට අල්ල පෙන්නන්නම්. මාර ලස්සනයි ගප්පියා. හැබැයි මම වර්ගයක් නම් දන්නේ නැහැ මේ පිටේ කහ තියෙන ගප්පියෙක්. කුට්ටෙම තමයි අල්ලන්න ලේසි නෑ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ලේ වෙලා තියෙන්නේ පේන්නේ හරියට.
අර පැහැදිලිව පේන්නේ නැහැ ඔයගොල්ලන්ට වීඩියෝ පෝට්‍රේට් එක ફોකස් වෙනවා නේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් මෙන්න මේක අපි වර්ගයේ ඉන්නේ මම වර්ගයක් නම් දන්නේ නැහැ අතන මේක මාර ලස්සනයි කප්පිය නම් මේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිව ඔන්න මාර ලස්සන කප්පියක් ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳටම මාරම ලස්සන කප්පියක ඒකේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ සාමාන්‍යයෙන් ගෑනු සත්තු 6කුයි පිරිමි සත්තු 3කුයි වගේ ඉන්නේ ඒකටත් ඉතින් පොඩ්ඩක් ලයින් එකක් ගහනවා කොහමද මේ මාළු සෙට් එක ලස්සනයි මම වර්ගයක් දන්නේ නැහැ වර්ගයක් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මේ වර්ගේ මොකද්ද කියලා ඊට පස්සේ මෙන්න මේක ඉන්නවා මගේ කාෆ්ලා තුන්දෙනා මේ තුන්දෙනාම විකුණනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා කලිනුත් මේගොල්ලෝ මේ පේනවා ඇති මාරම හීලයි මාළු සෙට් එක අත දාපු ගමන් ඇවිල්ලා පිස් තෙරපි තමයි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් මේ SL කොයි කාප් එක හොඳ තේරිච්ච හොඳ මාළු තුන්දෙනෙක් තෝරලා මං ගෙනාවේ මින්මැදුරු වලින් ඉතින් ඇත්තටම මාරම ක්වොලිටි මාළු සෙට් එක ඉතින් මං ගෙනාව මුදලටත් වඩා ගොඩක් අඩුවෙන් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් මට උරු කියන්න ඕනේ මේ මාළු ටික ගේන්න මට කොස්ට් එක ගියා 3250ක් ඒ කියන්නේ අර මෙන්න මෙයා විතරයි 750ක් උනේ අනිත් තුන් දෙන්න 1250 ගාන ගෙනාව එකෙක් 1250 ගානේ මූ ගෙනාවේ 750ට ඉතින් කොස්ට් එක ගියා 3250ක් ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් 1500ට දෙනවා මොකද මට මේ මාළු තුන් දෙනා යවන්න ඕනේ මාළු තුන් දෙනා යවලා මේක ෆිල්ටර් එක ඇදලා තියෙන්නේ ෆිල්ටර් එකක් ගහලා ඉවරලා මේකට මාළු සෙට් එකක් ගෙනල්ලා දාන්න ඕනේ විකුණන්න බලාගෙන මොලි සෙට් එකක් හරි මොකක් හරි එහෙන් බලාපොරොත්තුෙන් ඉන්න හින්දා මට ෆිල්ටර් එකක් ගන්න සැල නැති හින්දා මම මේ මාළු තුන් දෙනා දෙන්නේ නැත්තම් මාළු මාරම ක්වොලිටියට ඉන්නවා මාළු තුන් දෙනා ඔයගොල්ලන්ට පේනවා ඇති මාර පෙරේතයි අත දාපු ගමන් එනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මාර මාසයි ඒ වගේම ඒ තුන් දෙනා මාරම ලස්සනට ලයිට් පාටට ඉන්නවා තුන් දෙනාම ටැංකියේ යමතු ලුක් එකක් තියෙනවා මේකේ ඉතින් මේකේ තව ඉන්න පෝල බෑට් සෙට් එකක් යටින් පේනවා ඇති පෝල බෑට් සෙට් එකක් ඉන්නවා ඒ ජෝඩු මාළු 14ක් විතර ඉන්නවා ඒකත් මම විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ජෝඩු 120 වගේ හොඳ බ්‍රීඩින් සයිස් සෙට් එකක් ඉන්නේ මම බ්‍රීඩින් වලට ගෙනාව සෙට් එකක් මට වෙලාවත් එක්ක මට විකුණු බ්‍රීඩ් කරන්න වෙන්නේ නැහැ ඒකයි මම දෙන්නේ ඊට පස්සේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේකට තා සෙට් එකක් ගෙනල්ලා දාන්න අපේ ගංආරේ ටු ටැංකියේ ඒ විදිහටම තියෙනවා ගංආර ගෙනිච්චා ටැංකිය අස් කරෙත් නැහැ මම එහෙම තාම තීන් දුන්නේ එහෙම මේක අස් කරලා ඉවරලා හොඳ ෆිල්ටර් එකක් දාලා මොනි සෙට් එකක් කරලා මොකක් හරි දාන්න බලාපොරොත්තු වෙනවා ඒකටත් මෙන්න මේ දෙන්නේ විතරයි දැන් පොඩ්ඩක් හුරුතලයට ආසාවෙන් හදන්නේ එතෙන්නත් දැන් පොඩ්ඩක් කොටා ගන්න සීන් එකකට ගිහිල්ලා තියෙන්නේ ලෙමන් එක්කෙනයි රෙඩ් වෙල්වෙට් එක්කෙනයි ඔයගොල්ලන්ට මතක ඇති මම මේ දෙන්න ගෙනාවේ ශක්තියකින් සාමාන්‍ය අඟල් දෙකෙන් වගේ ගෙනාවේ දැන් අඟල් 4කට එහා සයිස් කලර් එකත් හොඳට හැදිලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම ක්වොලිටි මාල් දෙන්න නම් මට ඉතින් මේ ලෙමන් එක නා තෑග්ගක් විදිහට හම්බුණා ඒකින්ද මට එයා විකුණන්න බෑ ඉතින් හරි නෑ ඉතින් ඒත් එක්ක මල් රෙඩ් වෙල්වෙට් එක නගෙන ආගේ තනියට හැබැයි දැන් දෙන්න කොටා ගන්නවා ඉතින් ඒ දෙන්න විකුණන්නේ නෑ ඒ දෙන්න ලොක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ දෙන්නගේ වැඩ කෑල් ටිකක් මෙන්න මේකේ දැනට දාලා ඉන්නවා මගේ ඉතුරු ගප්පි සෙට් එක ලයිට් එක ගහලා පෙන්නන්න ඔයගොල්ලන්ට මගේ මේ ඉතුරු වෙලා ගප්පි සෙට් එක ඉතුරුලා ඉන්න සෙට් එක සාමාන්‍යයෙන් ජෝඩු 40ක් විතර ගෙනාවා ජෝඩු 20ක් විතර ගියා තා ජෝඩු 20ක් වගේ ඉන්නවා ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මම ජෝඩු 60න් දෙනවා මික්ස් ගප්පි එක මේ මාර ලස්සන ගප්පි සෙට් එකක් ඉන්න ඔයගොල්ලන්ට පේනවා ඇති ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන් ජෝඩු 60න් දෙනවා මම ඉතින් ඔන්න විදිහට තමයි වැඩ කටයුතු වෙන්නේ ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ ලයින් එකේ සිල්වර් විදිහට මම විකුණන මාළු සෙට් එකක් කොහොම හරි දානවා මොලි සෙට් එකකින් බස්සනවා ඉතින් වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා ඉතින් මම කිව්වා වගේම YouTube channel එකයි Facebook channel එකයි subscribe කරන්න follow කරන්න ඉතින් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්